දැන් නිශ්ශබ්ද වෙලා මොකද හිත ගන්න පුතේ කෙලින් හිත ගන්න. හරිද? එතකොට දැන් අද දැසන කතාවේ මම පොඩ්ඩක් ඔයගලන්ට කියන්න ගියේ මේ අපේ විනය ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕන කියලා. නේද? අපේ නායකට දැන් සතියේ ඉස්සෙල්ලා සතියේ අපේ නාගරත්න මැඩම් කතා කරා ඔයගලන්ට මොනවද ගැනද? මතකද? මොනවාද? දහම් පාසල් ඇවිල්ලා විහාරයට ආවම අපේ වත් පිළිවෙත් කරන්නේ කොහොමද කියලා මැඩම් ඔයගලන්ට ලස්සන කියලා දුන්නා. නේද? එතකොට දැන් බලන්න අද මම මේ අනුවස් දිහා බලන් ඉඳලා මම මේ කතාව කියන්න හිතුවේ දැන් එයාට දොස් කියනවා නෙමෙයි. දැන් අපි මෙතෙන්ට ආපුවාම අපි දහම් පාසලටත් වැඩිය අපේ වැදගත්ම දවස තමයි දහම් පාසල් වෙන දවස කියලා අපි තේරුම් ගන්න ඕනේ. නේද? අපි පාසලට ගිහිල්ලා අපි දැනුම අපේ දින අපේ කුසලතා අපේ විවිධ ආකල්ප අපි පාසලෙන් හදා ගන්නවා. නමුත් දහම් පාසල ආපුවාම තමයි ගොඩක් වෙලාවට අපේ දිනේ පැත්ත අපේ ආචාර ධර්ම අපේ ආකල්ප ඒවා ගොඩක් වෙනස් කරන්නේ අපේ මනස ගොඩක් හදාගන්නේ අපි දහම් පාසලේ. තේරුණාද? එතකොට අපි අවුරුදු 5-4 පෙර පාසල් ඉඳලා මේ වෙනකන් අපි පාසලට යනවා දහම් පාසලට එනවා. නමුත් වැඩි දෙනෙක්ට බලන්න අපේ විනය හදාගෙන නැහැ. තේරුණාද? අපේ ඇඟ හදාගෙන ලස්සනට ඇඳුම් අඳිනවා නේද? රසට කයම බීම කනවා, විවිධ විනෝද වැඩ කරනවා, ක්‍රීඩා කරනවා, විවිධ දේවල් කරනවා. ඒ සේරම කළා තියන්නේ අපේ මොනකටද? ලස්සන මෝස්තර කරනවා නේද? ජාත්‍යන්තර මට්ටමේ විලාසිතා දක්ගාලා කරනවා. නමුත් දිනපතා දවස ගානේ අපේ මනස පහලට යනවා. ඒක තේරෙනවද? දැන් ලෝකෙත් එක්ක ගත්තාම අපේ රට අනිත් පැත්තට යනවා. නේ මෙච්චර බුදුදහමක් තියෙන මේ තරම් මනස හදාගන්න විවිධ දේවල් දිනපතා කරන ඒ සියල්ල තියේදී අපේ ළමයින්ගේ අර කය හදන පැත්ත නම් හොඳටම උඩට ඇවිල්ලා තියෙනවා. නේද? ඔළුවේ ඉඳන් කකුල් දෙකටම ගත්තම විවිධ කොණ්ඩ මොස්තර, හැම ආලේප කරන්න විවිධ ඒවා, විවිධ ඇඳුම් අපිට නොගැලපෙන ඇඳුම් වැඩි ප්‍රමාණයක් නේද? අපේ රටට ගැලපෙනවද? මේ ගුරු ඉස්සරහා මේක අඳින්න හොඳයිද? දහම් පාසලට මේක අඳින්න හොඳයිද? බණකට යනකොට මේක අඳින්න හොඳයිද? පාසලට යන ඒ පැත්ත නැහැ. ඒ පැත්තෙන් උඩට අලුත් දේවල් කරනවා නේද? ඕන් නොගැලපෙන දේවලුත් එක්ක කරලා අපේ මේ ඇඟ හදාගන්න දේවල් ගොඩාක් කරනවා නේ. අපිට නොගැලපෙන රටට නොගැලපෙන අපේ සංස්කෘතියට නොගැලපෙන නේද? වැඩිහිටියෝ ඉන්න තැනකට හාමුදුරුවරු ඉන්න තැනකට යන්න නොගැලපෙන පාරේ ඇඳගෙන යන්න නොගැලපෙන තරම් ඒ දේවල් වලින් අපේ ඇඟ හදාගන්න අනවශ්‍ය දේවල් විශාල ප්‍රමාණයක් අවශ්‍යතාවයටත් වැඩි ගන්නවා. දියුණු රටවලටත් වැඩි ගන්නවා. ඒ පැත්තෙන් අපි ගොඩාක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මම මේ බොහොම ආදරෙන් කරුණාවෙන් කියන්නේ. මෙච්චර අපි වටිනාම දවස කරගන්න දහම් පාසල් යන දවස කය නෙවෙයි අපි ඉස්සෙල්ලා පෝෂණය කරන්න ඕනේ අපේ මේ ශරීරය. බෞද්ධ රටක් වුණාට අපි මානසික දුර්වල වෙලා තියෙනවා. අපිට නොගැලපෙන දේවල් කරන්නේ. අර සීතල රටක ඉන්න මිනිස්සු වගේ ඇඳුම් මේ රස්නේ රටක ඉන්න මිනිස්සු වගේ ඇඳුම් අඳින්න. අපේ රටට ගැලපෙන ඇඳුම් දීලා තියෙනවා. අපේ දේශගුණයට ගැලපෙන ඇඳුම් දීලා. සංස්කෘතියත් එක්ක අපි යන තැන් වලට ගැලපෙන අපිට ගෞරවයක් හිතෙන ඇඳුම් අපි අඳින්න ඕනේ. ඒ වගේ අපි නමුත් අපි බලන්න අපි ඊට වැඩිය අපි අනිත් දේවල් ගන්නවා. ලෝකේ තියෙන දේවල් අනවශ්‍ය දේවල් නොගැලපෙන දේවල් ගන්න තරම් අපි දක්ෂ වෙලා තියෙනවා. ඒ ගැන හොයලා බලනවා. මුදල් තිබුණා හෝ නොතිබුණා හෝ සියලු දේවල් ඔය ස්මාර්ට්ෆෝන් හැම දෙයක්ම කරනවා. නමුත් අද බලන්න අපේ ගුණාත්මක පැත්ත බෞද්ධ රටක් විදිහට කාටද බුල අවුරුදු 4 ඉඳලා පෙර පාසල් ඉඳලා යනානේ ඉගෙන ගන්න දැනුම ගන්න මානස හදාගෙන නැහැ. කාටද පුළුවන් මේ විනා පැය භාගයක් හරියට ඇඟ කෙලින් තියා හිටගෙන බෑනේ. මං අනුහස් එයා ඒ දරුවා
වගේ හිත හැදිලා නැහැ. ඒ දරුවාට අපි බැනලා වැඩක් නැහැ. 4 පන්තියේ මොන්ටිසෝරි ගුරුවරයා ඉඳලා දැන් එයා ඉන්නේ 7 නේද 6 ශ්‍රේණියේ. නමුත් මාත් ඉන්නවා ඒ ගොඩේ. මාත් ඇතුළුව අපි සියලු දෙනාටම බැරි වෙලා තියෙනවා. ඒ දරුවා කෙලින් හිටව ගන්න රැස්වීමකට ඇවිල්ලා. නේද? අපි ඉගෙනුවත් නැතත් ඕගොල්ලෝ ගොඩ දේවල් ගන්නවා. ස්මාර්ට්ෆෝන් එකට ගියොත් අපි උපාධි මහාචාර්යවරුන්ටත් වැඩි ඕගොල්ලෝ ඉදිරියෙන් ඉන්නේ. පුංචි ළමයි වුණාට. ඇයි හොඳ පැත්ත ගන්නෙ නැත්තේ? ඒ විදියටම හිතන්න. කොහමද මම රැස්වීමට එන්නේ? කොහමද මම මෙතන හිටගෙන ඉන්නේ? කොහමද මම දුන්වදින්නේ? කොයි වෙලාවටද මම කන්න බොන්න ඕනේ? නේද? දහම් පාසලට උදේ මෙන්න ඕනේ, වතාවත් කරන්න ඕනේ. අර නරක දේවල් ගන්නවා වගේම උගත් මිනිස්සුන්ටත් වැඩි තාක්ෂණය ගන්න දාට. දැන් කියන්න බෑනේ අපිත් අහගන්නේ ඕගොල්ලන්ගේ. අලුත් දැනුම. ඒ නිසා මං කවදාකනම් දෙපෙන්න ආපුවා. ශබ්ද වෙන්න, ලස්සනට හිටගෙන ඉන්න, ලස්සනට කොණ්ඩේ ඔය කොණ්ඩේ කපා ගන්න සල්ලි නැත්නම් ස්මාර්ට්ෆෝන් එකක් ගෙදර 3-4ක් තියෙනවා. තියෙනව නේද? බොරු කියන්නේ. ප්‍රශ්නේ තියෙනවා මම නෑ කියන්නේ. මම අද කතා කරේ අපේ විනය හදාගන්න උදාහරණ ටිකක් කිව්වේ. හිටගෙන ඉන්න පුතේ කෙලින් අවශ්‍ය තැනට අවශ්‍ය විදියට කන්න බොන්න අවශ්‍ය විදියට අඳින්න පළඳින්න සුදුසු තැනට ගැලපෙන විදියට දෙමව්පිය වැඩි හිටිලා අද පළඳගෙන ගෞරවය ලබා ගන්න පුළුවන් විදියට හැසිරෙන්න. දැන් හවසට බෙල් එක ගහපුවාම උතුම කෑ ගහilla. ආද හැමෝම ඔයගලන්ට හැමදාම දැන් ඉරිදට පොඩි හම්දුර ගොඩක් එකන මාංශ වෙනවා. ආහාර වේලක් දෙනවා. ඒ දෙමව්පියෝ සල්ලි ගොඩක් තියෙන මිනිස්සු නෙවෙයි හැමෝම. බුදුම මහන්සියක් වෙලා ඔයගලන්ට බොහොම ආදරෙන් කරුණාවෙන් ඒක ගෙනල්ලා දෙනවා. ඒගොල්ලන්ට ගෞරවාන්විතව හැසිරීලා ඒකට ගෞරවයක් විදියට මේ මිනිසුන්ට පිනක් සිද්ධ වෙන විදියට හැසිරීලා නිශ්ශබ්දව ලස්සනට ඒක ආහාර ගන්න පුරුදු වෙන්න. හරිද? මම මේ කියන්නේ ඒකයි.